ඔව් එහෙනම් මේ වීඩියෝ එක අපි බලමු search algorithms in properties ටිකක් ගැන. search algorithm එකේ තියෙන්න පුළුවන් important properties හතරක් ගැන අපි කතා කරමු. එකක් තමයි completeness. දෙවෙනි එක තමයි optimality. තුන්වෙනි එක තමයි time complexity. හතරවෙනි එක තමයි space complexity. හරි. මේ ටික බැලුවාම මේකේ වැදගත්ම දෙකක් තමයි මේ පළවෙනි දෙක. කියලා මට හිතෙනවා. අනිත් ඒවාත් වැදගත්. එහෙම නැත්තේ නෑ. හතරම දැනගෙන ඉන්න ඕන දේවල්. නමුත් පළවෙනි එක මට හිතුනේ ගොඩාම වැදගත්. මේකේ තියෙන්නේ if there is a solution it will be found. ඒ කියන්නේ find a solution when there is a solution. මම සරල කරලා ලිව්වේ තේරුම් ගන්න ලේසි නැත්තම් find a solution when there is a solution. ඒ කියන්නේ උත්තරයක් තියෙනවා නම් ඒ උත්තරේ හොයාගන්න. හරි. දැන් අර 8 puzzle එකේ වගේ මම කිව්වේ සමහර උත්තර තියෙන්න පුළුවන් එහෙම උත්තරයක් නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. උත්තරයක් තියෙනවා නම් ඒ උත්තරේ කොහොම හරි හොයාගන්න. හරි. දෙවෙනි එක optimality. ඒ කියන්නේ find highest quality solution. හරි. ඒ කියන්නේ හිතන්න මෙහෙම දෙයක්. ඔයාලට ඕනලා තියෙනවා කොළඹේ ඉඳන් යාපනය. මොකද්ද ඉක්මනම සොලියුෂන් එක? පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යනවා කියලා හිතමු. ඔයා බස් එකක් කර කෝච් එකක් කරගෙන කොළඹ ඉඳන් යාපනයට යනවා. අන්න නැත්තම් මෙහෙම කරන්න පුළුවන්. කොළඹ ඉඳන් ගාල්ලට බස් එකක් අරගෙන යනවා. ගාල්ලේ ඉඳන් යාපනයට කෝච් එකක් කරගෙන. හරි. දැන් මට කියන්නේ මේ දෙවෙනි උත්තරේ වැරදිද? ගාල්ලට ගිහිල්ලා කොළ යාපනයනේ. ඒක උත්තරයක් විදිහට හරි. උත්තරයක් විදිහට හරි. නමුත් ඒක හොඳම උත්තරේ නෙවෙයිනේ. දැන් අර පෑහෙන් යන්න පෑයටින් යන්න තියෙන වැඩේට දවසක් විතර වියදම් කරලා තියෙනවා. ඒතොර ඒකෙන් පේන එක සොලියුෂන් එකකට යන්න පුළුවන් වුණාට හොඳම සොලියුෂන් එක හොයාගන්න නැහැ ඒක. හරි. ඒතොර අපිට ඕක උඩ සර්ච් ඇල්ගොරිතම් එක චෙක් කරන්න පුළුවන්. يعني සමහර වෙලාවට ඇත්තටම අපිට හිතෙන්න පුළුවන් කමක් නැහැ. සබ් ඔප්ටිමල්. ඒ කියන්නේ එච්චරම හොඳ නැති සොලියුෂන් එකක් වුණත් ෂේප් මොකද අපිට වෙන මොකක් හරි ලොකු බෙනිෆිට් එකක් තියෙනවා නම්. ඒ බෙනිෆිට් ගැන කතා කරද්දි තමයි මෙන්න මේ දෙවෙනි දෙක එළියට අපිට ගන්න වෙන්නේ. හරි. time complexity and space complexity. හරි. මේ කියන්නේ how long CPU take to execute. හරි. කොහොම හරි how long කොච්චර වෙලා යනවද මට මේ වැඩේ කරගන්න. ඔය හිතන්නවට ඔප්ටිමම්ම උත්තරේ හොයාගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ කියන මෙහෙම. ඔයා කියනවා මේ මට මොකක් හරි කැලලක් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරගන්න ඕනේ නැත්නම් ලැප්ටොප් එකම වෙනසක් කරගන්න ඕනේ රිපෙයාර් එකක් කරගන්න ඕනේ කියලා මට කඩේ එක්කෙනාගේ මෙහෙමයි මට ඔය හරිම පීස් එක හොයලා දෙන්න පුළුවන් හැබැයි මාස 3ක් විතර මෙරින් එක නැතුව ඉන්න වෙනවා ඔරිජිනල් බැටරි ගේන්න නම් මාස 3ක් යනවා එහෙම නැත්නම් ෂේප් එකේ වැඩේ කරගන්න පුළුවන් එකක් තියෙනවා ඒක නම් මට හෙට උදේ වෙනකොට දාලා දෙන්න පුළුවන් කියලා දැන් ඔයා මොකද්ද හිතන්නේ සමහර වෙලාවලදී අපිට ඔප්ටිමම් සොලියුෂන් එක ඕනේ. නමුත් හැම වෙලාවෙම අපිට ඔප්ටිමම් සොලියුෂන් එක ඕනේ අපිට සමහර වෙලාවට වෙලාව වටිනවා. සමහර වෙලාවට අපිට ඉඩ වටිනවා. හරිද? ඒක තමයි අපිට එකෙන් පේන්නේ. හරි? දැන් හිතන්නකෝ ඔයා වාහනයකට මොකක් හරි කැලලක් හොයනවා කියලා. හරි? වාහනයකට මොන හරි දෙයක් හොයනවා. අපිට වාහනේ මොකක් හරි ස්ටියරින් වීල් එක රිපෙයාර් එකක් කරන්න. ඒතර ඔයාට පුළුවන්ද මේ නිකන් බස් එකක ස්ටියරින් වීල් එක තියෙන දෙන්න නිකන් 3 වීල් එක ස්ටියරින් එකක් වගේ හයි කරන්න. එහෙම බෑ. ඒ වගේ විකාර කරන්න බෑ. සමහර වෙලාවට අපිට
යම්කිසි කම්ප්‍රොමයිස් එකකට එන්න පුළුවන් වෙනවා. හරි. මේ මොඩල් එකේම දේ නැති වුණාට ළඟින් යන එකක් තිබුණා. අර ඒ වගේ සමහරවිට සබ් ඔප්ටිමල්. ඒ කියන්නේ හොඳම දේ නොවෙන්න පුළුවන්. නමුත් ඒක අර රීසනබල් නම් අපි සමහරවිට ඒ වැඩේ කරනවා වෙන මොකක් හරි වාසියක් බලන්න. ගොඩක් වෙලාවට ඒක වෙලාව නැත්තම් ඉඩ. space complexity කියන්නේ how much memory කියන එක තමයි මෙතන. how much memory. හරිද? memory requirement. how much memory to store the nodes. මොකද්ද nodes කියන්නේ කියලා කියන්නේ. ඊට කලින් අපි ඒක ගැනත් උදාහරණයක් ගමු. ඔතන ඔයාගේ ඔප්ටිමම්ම වැඩේ කරගන්න ඔයාට ඕනේ ඩෙස්ක්ටොප් එක. ප්‍රශ්නේ තියෙන්නේ ඩෙස්ක්ටොප් එක අරගෙන හැමදාම කැම්පස් එන්න බෑ. ඒ හින්දා ගන්නවා ලැප්ටොප් එක. ඒක ඔප්ටිමම්ද? නෑ. ඔයාට ඕනේ ඩෙස්ක්ටොප් එක. නමුත් ඒක අපි කරනවද? එහෙම කරනවා. ඇයි? ස්පේස් කම්ප්ලෙක්ස්. ඒ වගේම තමයි ඩිජිටලි ගත්තාම අපිට තියෙන ඉඩ අවස්ථාව උඩ අපි සමහර වෙලාවට හොඳම දේ නොවන දෙයක් කරන්න ඉඩ තියෙනවා. මොකක් හරි වෙන වාසියක් බලාගෙන. හරි. ඒ ටික අපි තමයි කතා කරන් තියෙන්නේ සර්ච් ඇල්ගොරිතම්ස් වල ඉවැලුවේෂන් ක්‍රයිටීරියා විදිහට. ඊළඟට අපි යනවා දැන් අර මම මුලින්ම කියලා දුන්නානේ සර්ච් අගින ಜಾති දෙකක් තියෙනවා කියලා. uninformed and informed. ඒකෙන් බේසික්ම සර්ච් ඇල්ගොරිතම් එක ගැන අපි කතා කරන්නේ. බේසික් එක. හරි. මේකට අපි කියනවා uninformed එකේ breadth first search. මොකක්ද ඒක නම? uninformed algorithm වල breadth first search. breadth first කියන්නේ මොකක්ද? දන්නකෝ කොටුවක් තියෙනවා. කොටුවක rectangle එකක් ගන්න අපි කියන length and breadth කියලා කියනවා. මේ එතකොට breadth first search එක කියලා කියන්නේ අනේ මෙන්න මේ පළ. ඒවා මේක හිතන්න මේක tree එකක් වගේ. ඔයා මේක කපා ගන්න විදි දෙකක් තියෙනවා. breadth එක search කරගෙන යන්න. මේකට යන්න පුළුවන්. මේක කියද්දී වල තේරෙන්නේ නැති. එහෙනම් මොකක් හරි මේ පැත්තට යන එකකුත් ඇති කියලා. එහෙම එකක් තියෙනවා. ඒකට අපි කියනවා depth first search. මේ පැත්තට යනවට අපි කියනවා breadth first search කියලා. අපි depth first search ගැන වෙන දවසක් කතා කරමු. අදට අපි මේක ගැන බලමු. ඔය හිතන්නකෝ මෙහෙම tree එකක් ගැන. A B C D මෙමත් එකක් දාන්න. E F G H I J K M ඔන්න ඔය එකක් දාමු. හරි. එතකොට දැන් අර කලින් කිව්ව nodes වල list කතන්දරේට මම එනවා. මොකක්ද ඒ? අපි nodes ಜಾති දෙකකට ගන්නවා. අපි කියන එකට open කියලා. හරිද? එතකොට අනිත් එකට අපි කියනවා closed කියලා. හරිද? ඉතින් මොකද්ද මේ දෙකක් තියාගෙන ඉන්නේ? හරි. closed කියලා අපි කියන්නේ already visited. open කියලා කියන්නේ to be visited. හරි. හරි. එතකොට අපි කොහොමද මේක පටන් ගන්නේ? අපි ඉන්නේ ඒ වල. අපි දන්නේ ඒ ගැන විතරයි. අපි ඒ කියන එක මෙතන දාමු. closed එක තාම empty. ඊළඟට මම මොකද කරන්නේ? ඔයා බලනවා ඔයාට ඒ වල ඉඳන් කොහෙටද යන්න පුළුවන් කියලා.
ආරම්භ BCD කියන ඒවට තමයි. BCD. හරිද? එතකොට ඒ වලට දැන් ගියානේ. එහෙනම් අපි මෙතන A කියන එක කපලා මෙතන දානවා A කියන එක. හරි. අපි නිකමට කියමු ඔයාට නවත්තන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එකෙන් කියලා. නවත්තන්න ඕනේ M වලින්. වයින්නේ A වල. හරි. එතකොට ඔයා කොහොමද මේක කරන්නේ? ඊළඟට ඔයා මෙතන ගන්නවා BCD. B වලින් කොහෙද යන්න පුළුවන්? B වල child කවුද? A වල child BCD නේ. B වල child කවුද? B වලින් යන්න පුළුවන් කොහාටද? B වලින් හරි යන්න පුළුවන් E F G C. ආයි C දාන්නේ නැහැ මොකද අපි C already list එකේ තියෙන නිසා. ඔය දැන් දාන්නේ එහෙනම් BF. BFC නේ යන්න පුළුවන් කිව්වේ. ඒකෙන් C already තියෙනවා. EF කියන දෙක දාගන්න පුළුවන්. එහෙනම් අපි ඒ ටික මෙතනින් දාමු. EF. දැන් මේ ලිස්ට් එක ගත්තොත් දැන් B වලටත් අපි ගිය නිසා අපිට මෙතන ලිස්ට් එක අප්ඩේට් කරන්න පුළුවන් A B. ඊළඟට ඔයා බලනවා ඊළඟ ලිස්ට් එකේ ඉන්න කවුද? C. C D E F. C වලින් කොහෙද යන්න පුළුවන්? B වලට ආයි දාලා වැඩක් නැහැ නේ. දැන් B දන්නවනේ. G H I. G H I. මෙතන ගත්තොත් C කපලා දාලා මේ පැත්තට යන්න පුළුවන් A B C. හරි. දැන් මෙහෙම අපිට යන්න පුළුවන්. මෙහෙම කරන් යනකොට ඔයාලට පේනවනේ මෙතන අකුරු ටික ඔක්කොම පිළිවෙලකට හැදීගෙන එනවා. මේක තමයි මේකේ තියෙන ඇල්ගොරිතම් එකේ තියෙන එක බෙනිෆිට්. හරි ඒක බෙනිෆිට් එකක් වම් කරදරයකුත් නැහැ. කියන්නේ මේක. මෙයා ගත්තාම මෙයා හරි පිළිවෙලයිනේ. මෙයා මේක බලාගෙන යනවා මේ පේලී බලාගෙන යනවා ඊට පස්සේ මේකට එනවා. හරි. දැන් මේක කරලා ඉවරනොත් ඔයගොල්ලෝ පේන්නේ මේ මුළු ලිස්ට් එකම ඉවරනාට පස්සේ මෙන්න මෙතන අගයෙන් එන එක්කෙනෙක් තමයි මේ අන්තිමට එයාව අපිට ගන්න පුළුවන්. හරි. ඔබ වෙන මේ වගේක් කරමු මේ ගෝල් එක මැදකට දාලා. හරි. ගෝල් එක මැදකට දාලා කරමු කියලා කියන්නේ මේ වෙන හේතුවක් නෙමෙයි. මේක කම්ප්ලීට් කරන්න පුළුවන්. මේක කම්ප්ලීට් කරනකොට ගොඩාක් ස්ටෙප්ස් ඉල යන්න වෙන එකක්. අනිත් එක මේ උගලන්ට අර වෙනස බලා ගන්න බැරි. එකක් කරා දැන් අපි තව මේ එකක් බලමු. අපි දැන් මේ M කියන ගෝල් එක M කියන ගෝල් එක අපි මැදකටත් පොඩ්ඩක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට පොඩි අදහසක් තියෙනවනේ. දැන් මෙතනටත් දාලා බලමු. දැන් මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා දැන් අර ඕපන් ක්ලෝස් සෙට් එක වගේ මේවා ගන්න තියෙනවා. ඕපන් එක වල ලියනවා. ඕපන් ඒ විතරයි. ක්ලෝස් එකේ කවුරුත් නැහැ. ඊට පස්සේ ඔයා ඊළඟ ඕපන් සෙට් එක ලියනකොට ඒකෙන් යන්න පුළුවන් කොහෙටද? BMD. ක්ලෝස් එකට දානවා ඔයා. දැන් ගියපු එක. ගියේ මොකටද? ඒ වලට. මෙතනින් ඒවා ඒක අපලා දාන්න. හරි. ඊළඟ පේලියට ඔයා යනවා. ඊළඟ පේලිය ඔයා ගන්නේ BMD. B වලින් කොහෙටද යන්න පුළුවන්?
ENF. එතකොට අපි මේ දෙක දාන්නේ ENF. හරි. එතකොට close කියලා දැම්මම ඔන්න මෙතන එනවා A B. ඇයි? ඒකට හේතුව අපි මෙතනින් දැන් මේක අයින් කරලා දෙනවා. හරිද? එතකොට දැන් අදහසක් එනවනේ කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. ඊළඟට ඔයාලට එනවා ඔන්න key point එක. MDEF. අන්න හරි. දැන් ඔයාගේ ගෝල් එක මම මාක් කරේ එන්නේ. M ඇවිල්ලා ඉන්නවා මෙතනට. එතකොට ඔයාගේ close එකට ඔයාලට දාන්න පුළුවන් A B M. ABM කියලා දානවා. ඔයා මෙතනින් මෙයා කපලක් දාන්න. එතකොට දැන් ඔයාලට traversal එක ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ දැන හොයාගත්තේ? මේක තමයි traversal එක. traversal එක මොකද්ද? A B M. හරිද? එතකොට ඔයා ඊළඟට බලනවා කොහොමද මම ආවේ? ඇත්තම traversal එක කියන්නේ මේකනේ දැන් අපි ගියපු ටිකනේ. ඇත්තටම ආව පාත් එක මොකක්ද? මම මෙතනට එන පාර මොකක්ද? අපි අර කලින් ප්‍රැක්ටිස් කරේ ඒ වගේ දැන් තියෙන්නේ අපිට අග ඉඳන් මුලට බලන් එන්න. මං එහෙනම් M වල ඉන්නේ M වල ඉඳන් B වලට යනවා. පුළුවන්. හැබැයි මෙතන මෙහෙම යන්නත් එහෙම වුණොත් ඔය ඒතකොට දැන් අපි ඉන්නේ AVM කියන එකේ. ඒතකොට අපිට බලන්න පුළුවන් දැන් අපි කොහොමද මේ M කියන එකට එන්නේ? කොහොමද M කියන එකට එන්නේ? අපි M කියන එකට එන්නේ ඒ වලින්නේ. ඒත් ඇත්තටම B එක මෙතන ගාව ගන්න ඕනේ. එතකොට අපිට මෙතන කෙලින්ම ආන්සර් විදියට ගන්න පුළුවන්. AM කියන එක. හරි. එතකොට මම මේ ගත්තේ පොඩි වැඩක් එක්ක. එතකොට දැන් how many nodes we have covered? කියන්නේ nodes in memory කියන එක බැලුවොත් nodes in memory කියන එක බැලුවොත් open plus closed. මේ ටික ඔක්කොම memory එකේනේ. ඉතින් මෙතන ගත්තා. ඔයාලට පේන මෙතන තුනක් තියෙනවා. මෙතන තුනක් තියෙනවා. හරි. එතකොට ඔය එක ගත්තාම අට පේනවා මෙතන හයක් තියෙනවා කියලා ගන්න පුළුවන්. A B M හයක් තියෙනවා ගන්න බෑ මොකද මෙතන මේ B එකක් තියෙනවා. මේ B එක මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මම හිතන්නේ මේ B එක මෙතන හරි. එතන B එකක් මෙතන D එකක් තියෙනවා. D එකක් D තියෙන්නේ. එතන D තියෙනවා. එතන D තියෙන හයක් තමයි. ආන්සර් තමයි. මෙතන තුනයි මෙතන තුනයි. මේ දෙක එකතු වුණාම මෙතන හයි. ඒක ලිස්ට් එකම මෙතන ගත්තොත් ABM DEM මේ ටික ඔක්කොම තියෙනවා මේ ටික. එතකොට මේ ටික හයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන දේ තමයි මම මේ ගත්තේ. දැන් මේ රෝ එකේ කොටසකුත් අපේ මෙමරි එකේ ලෝඩ් වෙලා තියෙනවා. හරි හිතන්නකෝ අපේ ටාගට් ගෝල් එක මේක තිබුණා කියලා. හරිද? එහෙම තිබුණා නම් මේ ටිකත් මෙමරි එකේ ලෝඩ් වෙනවා. හරි. දැන් මේකේ මම පෙන්නන්නේ ඔයගොල්ලෝ BFS ඇල්ගොරිතම් එකක් යනකොට ඔයගොල්ලොන්ගේ ටාගට් එකට නැත්නම් ගෝල් එක තියෙන ගෝල් ලෙවල් එකට වැඩිය
එක ලෙවල් එකක් පල්ලෙහාට මෙමරි එක යූස් හරි. ඒ වගේම ඔයගොල්ලෝ ටයිම් කම්ප්ලෙක්සිටි එක බලුවා. ටයිම් කම්ප්ලෙක්සිටි එක බලුවා. හරිද? පොඩ්ඩ පේනවා දැන්ට කීයකට ගියාද? 3කට ගියා. මේක ගත්තොත් ඔයාගන්නේ මේකට ක්ලෝස් ටික. ක්ලෝස් ලිස්ට් එකේ තියෙන 3යි නම් වෙන 3. එතරම් පොඩි මේක 3යි වෙන්න. හරි. එතකොට අපිට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි මේ බෙස්ට් සර්ච් එකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරමු. ෆීචර්ස් in BFS. හරිද? කලින් කිව්වේ වෙයි කම්ප්ලීට් කියන එක තියෙනවා. කම්ප්ලීට්. සොලියුෂන් එක හොයාගන්නවානේ. තියනවා හොයාගන්න. ඊළඟට ඔප්ටිමල්. වටේ දැන් මෙතන ගත්තොත් අපි රිවර්ස් එකේ බැලුවේ වෙන කොහෙවත් මෙන්න මේ වගේ එකකට යන්නත් තිබ්බනේ අර. මෙහෙම දිග එකක් හොයන්න තිබ්බා. එහෙම නැතුව අපි ළඟ තියෙන එක හොයාගත්තා. ඒක ඔප්ටිමල් එක හොයාගෙන තියෙනවා. එතකොට ස්පේස් කම්ප්ලෙක්සිටි එකේ ටයිම් කම්ප්ලෙක්සිටි ප්‍රශ්න තියෙනවා. ස්පේස් කම්ප්ලෙක්සිටි එක ගත්තොත් මේකට අපි කියනවා order of b to the power d plus 1. අර හොයන එකට වැඩි එකක් උඩට නේ. එකක් පල්ලෙහාට එකක් පල්ලෙහාට. ටයිම් කම්ප්ලෙක්සිටි එක ගත්තොත් order of b to the power d. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? දැන් බ්‍රෙඩ්ත් සර්ච් එකේ හැමදේම හොඳයි. බ්‍රෙඩ්ත් සර්ච් එකේ හොඳයි. හරි. නමුත් මෙන්න මේ දෙකේ සම්බන්ධව තමයි බ්‍රෙඩ්ත් සර්ච් එකට අපේ ප්‍රශ්න ටික හදන්නේ. ඇයි ඒ? වැඩක් කරන්න ගියාම ලොකු ස්පේස් එකක් යනවනම් කම්පියුටර් එකේ RAM එක ඉවරනකම් යනවනම් ටයිම් එකත් ගොඩක් ඉක්මනින් වැඩි මේ එක්ස්පොනෙන්ෂල් එක. ඒක හිතවල එතකොට ලෙවල්ස් කීපයක් ලෙවල් 7-8කට යනකොට නිකන් හිතන්න දවස් ගණන් සති ගණන් යන්න ගන්න. ස්පේස් එක බොහොම ඉක්මනින් දැන් කම්පියුටර් එකේ RAM එකටත් වැඩි ලෝ ගණනක් යනවනම් ලෙවල් 7-8ක් යනවා. මේ වගේ ඇල්ගොරිතම් එකක් අපිට ඇත්තටම efficient කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ මීට වැඩි අපි වෙන මොකක් කර විදිහකට මේ වැඩේම කරගන්න බලනවා. හරිද? ඔන්නෝක තමයි බෙස්ට් සර්ච් එකේ තියෙන ලිමිටේෂන් එක. හොඳ ඇල්ගොරිතම් එකක්. නමුත් මේක ප්‍රශ්න තියෙනවා. ඒතර මේක උත්තරයක් විදිහට අපි ඊළඟ දවසේ බලනවා යුනිෆෝම් සර්ච් ඇල්ගොරිතම් එක ගැන.